ආයුබෝවන් ඔන්න වාහනයක් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක් අරගෙන අදත් පැමිණියා. අලුත් ජපාන් විට්ස් එක එහෙම නැත්නම් යාරිස් එක ඔන්න ලංකාවට දැන් ඇවිල්ලා තියෙනවා රුපියල් ලක්ෂ 70යි. කවුරුත් නොහිතපු මිලකට අලුත් විට්ස් එක රුපියල් ලක්ෂ 70 ඉඳලා ඉහළට තමයි අලෙවි වෙන්න පටන් ගන්න තින්නේ. වාහන ආනයන කරුව පසුගිය දවස්වල කිව්වේ අලුත් විට්ස් එක එහෙම නැත්නම් යාරිස් එක රුපියල් කෝටිය පණී කියලා. ලක්ෂ 110ක් 120ක් වගේ වේවි කියලා. නමුත් ඒ සියල්ලක්ම අභියෝගයට ලක් කරමින් රුපියල් ලක්ෂ 70ට තමයි පහුගිය දවස් ටිකේ ලංකාවට ආපු අලුත් විට්ස් එක විකිණුනේ. ඉතින් මේක සුබ ආරංචියක්. මොකද විට්ස් කියන්නේ මධ්‍යම පාන්තිකයින් අතර ඉතාමත් ජනප්‍රිය මෝටර රථයක්. මොකද වැඩි ඉඩකඩක් 4-5 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ආරක්ෂාකාරී වාහනයක්. ඉතින් මේ සියලු දෙයක් එක්කම හොඳට පෙට්‍රලුත් වැඩ කරන පවුලකට කියාපු වාහනේ විට්ස්. ඉතින් මේක තමයි ගොඩාක් අය ගන්න බලාගෙන හිටපු ජපාන් මෝටර රථය ලංකාවේ සෑහෙන ජනප්‍රියයි. ඉතින් මේක කවුරුත් නොහිතපු විදිහට පසුගිය දවස්වල මිල ඉහළ ගියා. මොකද ලංකාවට අලුතින් වාහන ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තිබෙන වාහන සීමිතයි. වාහන සමහර ඒවා 2015 16 හදපු විට්ස් රුපියල් ලක්ෂ 80 වෙනකම් ඉහළ ගියා. අවුරුදු 10කට කිට්ටුයි. කවුද මේවා මිලදී ගන්නෙ? ඉතින් ඔන්න දැන් ඒ සියල්ලකටම තිත තබමින් අලුතින් ජපානෙන් එන විට්ස් එක රුපියල් ලක්ෂ 70ට තමයි පහුගිය දවස් ටිකේ අලෙවි උනේ. ඉතින් මේක හොඳ ආරංචියක්. මොකද පහුගිය දවස්වල වාහනයක් ගන්න බැරුව දසහතේ කල්පනා කර හිටපු අයට දැන් ඔන්න හොඳ තෝරා ගැනීමක් තිබෙනවා. මොකද ඔබ පැරණි විට්ස් එකක් අවුරුදු 10ක් 15ක් වරණ විට්ස් එකක් රුපියල් ලක්ෂ 70ට 80ට මිලදී ගන්න තීරණය කරගෙන හිටියනම් ඇත්තටම ඒකට දැන් ආපසු ඒ තීරණය අයින් කරගන්න ඔබට රුපියල් ලක්ෂ 70කට අලුත් විට්ස් එකක් මිලදී ගන්න පුළුවන්. මේ මිල අඩුවීමත් සමග පාවිච්චි කරපු එහෙම නැත්නම් පැරණි විට්ස් වල මිල ගණන් සෑහෙන අඩුවීමකට ලක් වෙලා තිබෙනවා. අපි දැක්ක පහුගිය කාලේ අවුරුදු 10 11 පරණ විට්ස් අලෙවි උනේ රුපියල් ලක්ෂ 70ට 80ට 2010 වගේ විට්ස් එකක් විකුණන රුපියල් ලක්ෂ 60ට. ඉතින් මේ සියල්ලම දැන් සීක්‍රට් මිල කඩා වැටීමකට ලක් වෙමින් තිබෙනවා. ඔබ යනවා නම් ලංකාවේ ප්‍රසිද්ධ වාහන විකුණුම් වෙබ් අඩවි වලට ඔබට දැක ගන්න පුළුවන් වේවි කොහොමද පහුගිය මාසෙට සාපේක්ෂව අද වාහන මිල කියලා. ඒ දවස්වල ලක්ෂ 70ට තිබිච්ච විට්ස් එක අද ලක්ෂ 50යි. ඒ දවස්වල ලක්ෂ 60ට තිබිච්ච විට්ස් එක අද ලක්ෂ 40යි. 2010 හදපු විට්ස් එකක් ඔබට මිලදී ගන්න පුළුවන් දැන් රුපියල් ලක්ෂ 45කට. නමුත් මතක තියාගන්න මේ දවස්වල අතරින් පතර ඉහළ මිල ගණන් වලට පාවිච්චි කරපු වාහන අලෙවි වෙනවා. ඒකට හේතුව තමයි කවුරු හරි කෙනෙක් ගිය අවුරුද්ද රුපියල් ලක්ෂ 70කට පාවිච්චි කරපු වාහනයක් මිලදී ගත්තා නම් අද මාකට් එක ලක්ෂ 60 නම් ඔහුට විශාල අලාභයක් සිද්ධ වෙනවා. රුපියල් ලක්ෂ 60ට ඒ වාහනේ වික්කොත්. එනිසා ඔවුන් හැම විටම බලන්නේ තමන්ගේ අවුරුද්ද ලක්ෂ 70ට වික්ස් එකක් ගත්තා නම් මේ අවුරුද්දේ කොහොම හරි ඒක ලක්ෂ 70ට හෝ විකුණලා තවදුරටත් අලාභයක් සිදු වීම වළක්වා ගන්න. ඒ නිසා අතරින් පතර හිතන්නවත් බැරි තරම් මෙල ගණන් වලට විකුණන දාපු විට්ස් රැසක්ම ඔබට දැක ගන්න පුළුවන් වේවි. නමුත් කීයටවත් ඔය වාහන ඒ මිලට විකිණෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔවුන්ට රුපියල් ලක්ෂ 15ක් 20ක් අඩුවෙන් තමයි මේ විට්ස් විකුණ ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබත් කලබල වෙලා ප්‍රායෝගික නොවන මිල ගණන් වලට විට්ස් මෝටර රථ මිලදී ගන්න යන්න එපා. මොකද ඔබ ලක්ෂ 70ක් 80ක් අවුරුදු 10ක් 15ක් පරණ වාහනයකට දෙන වෙලාවේ අවුරුදු 2ක් 3ක් පැරණි විට්ස් මෝටර රථයක් ඔබට දැන් අලුතින්ම ජපානයෙන් ආනයනය කළා මිලදී ගන්න පුළුවන් ලක්ෂ 70 ඉඳලා. පහුගිය දවස්වල වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කර සිටියා වාහන මිල 140කින් අඩු වෙනවා කියලා. ඉතින් ඒක සත්‍යයක් වුණ බව දැන් පැහැදිලි. විට්ස් විතරක් නෙමෙයි වැගනාර්, ජපාන් නැල්ටෝ, ටොයෝටා වීගෝ මේ වගේ මෝටර රථ සෑහෙන වශයෙන් මිල අඩු වෙලා තිබෙනවා. ඉතින් ඔබ ඒජන්ට් ගෙන් මිලදී ගන්නවා නම් ඇත්තටම මිල වැඩි. නමුත් ඔබ රීකන්ඩිෂන් මෝටර රථයක් මිලදී ගන්නවා නම් තමයි ඔබට මේ මිල ලැබෙන්නේ. ඒ නිසා ඔබ හැම වෙලාවෙම රීකන්ඩිෂන් අඩුවෙන් දුවපු කිලෝමීටර් 100ක් 200ක් වගේ ධාවනය කරපු රීකන්ඩිෂන් මෝටර රථයක් මිලදී ගන්න. ඔබට එතකොට මේ මිලට ලබා ගන්න පුළුවන් වේවි. මතක තියාගන්න අනිවාර්යෙන්ම ඔබ සෙකන්ඩ් හෑන්ඩ් විට්ස් එකක් මිලදී ගන්නවා නම් නිවසක පාවිච්චි කරපු එකක්ම මිලදී ගන්න. මොකද මේ දවස්වල සේල් කාර්යෝ පිස්සු වැටිලා ඉන්නේ. මොකද මේ මිල අඩුවීමත් එක්ක උන්ට ලොකු අලාභයක් සිද්ධ වෙනවා. ඒ නිසා තීන ගානකට වාහනේ විකුණ ගන්න තමයි බලන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට අන්දපු එහෙම නැත්නම් ජල්තර වලට ලක් වෙච්ච හැප්පිච්ච විට්ස් එහෙම මේ දවස්වල වෙළඳ පොලේ සෑහෙන දකින්න පුළුවන්. ඒ නිසා නිතරම නිවසක තිබෙන විට්ස් මෝටර රථයක්ම ඔබ මිලදී ගන්න. මොකද ඔබ අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි නිරපරාදේ වැඩකට නැති මෝටර රථයකට වියදම් කරන එක
කිසිසේත්ම ඇති වැඩක් නැහැ. ඒ සල්ලි එක්ක FD එකක් දාන්න, එහෙම නැත්නම් ඉඩමක් ගන්න, ගෙයක් ගන්න, ඒවට වියදම් කරන්න ලක්ෂ 70ක් 80ක් කියන්නේ නිකන් නෙමෙයි. මේ වාහන මිල අඩු වෙච්ච එකේ උපරිම ප්‍රයෝජනේ, උපරිම වාසිය ඔබ අත්විඳිය යුතුමයි. සුබ ආරංචියක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා. මතක ඇතුවත් subscribe කරන්න, වීඩියෝ එකක් දාපු ගමන් ඔබට notification එක ඒවි. ඉතින් සමුගන්නවා ඔබට ආයුබෝවන්.